ඩොක්ටර් ඇහි සුද එන්නේ ඇයි? ඇහි සුද කියලා කියන්නේ ඇත්තටම කාචය අවපැහැ ගැනීම කියලා. ඒක වෙන්න පුළුවන් එකක් තමයි වයස නිසා ඇති වෙන්න පුළුවන්. තව එක හේතුවක් තමයි autoimmune disease එකක් නිසා. එකපාර ඇඟේ ඇතිච්ච ඉමුන් ක්‍රියාවලිය නිසා වෙන්න පුළුවන්. සමහර ලාවට ලෙන්ස් එකට ඇහැ ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක වැඩි වීම නිසා ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් වයසත් එක්ක ඇති වෙනවා. නමුත් යං ස්ටේජ් එකකටත් දැන් බහුලව දකින්න පුළුවන්. ඒ තත්ත්වයට ප්‍රතිකාර මොනවද තියෙන්නේ අපිට කරන්න? ශල්‍ය කර්මයකින් තමයි හරි ගස්සන්න පුළුවන් වෙන්නේ. ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා ඇහි සුද කියලා මිස්අන්ඩර්ස්ටෑන්ඩ් එකක් ගන්නවා. අර ඇහි කෝණියයක සුදු පාට වෙලා තියෙනවා. ඇහි මතු පිටින් සුදු වෙලා තියෙනවා, මුළු ඇහැම සුදු වෙලා ඒ වගේ. එතකොට ඩොක්ටර් ඒක වෙන තත්ත්වයක්ද? ඒක වෙන තත්ත්වයක්. ඒක ඇවිල්ලා කෝණියා කියන එකේ ප්‍රශ්නය. ඇහි සුද කියලා කියන්නේ ඇහි කාචය අවපැහැවීම විතරයි. ඇහි තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ගොඩක් වෙලාවට වෙන්නේ ඇහි සුද කියලා බෙහෙත් කරලා ඒ ප්‍රශ්න වැඩි වෙලා තියෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒක හොඳට ඩයග්නෝස් කරලා ට්‍රීට් කරන්න ඕන කන්ඩිෂන් එක. සුද ඇති වෙන එක පාලනය කරගන්න මොකොත් කරන්න පුළුවන් දෙයක් තියෙනවද? ලෙන්ස් එකේ පොඩි හරි අවපැහැයක් ඇති වෙනවා නම් යං ස්ටේජ් එකේ සතෙක් නම් ඔයාලට පුළුවන් පශු වෛද්‍යවරයා හම්බ වෙලා ඇයි මේක වෙන්නේ කියලා. ගොඩක් අය මේක ඕටෝ ඉමුන් රියැක්ෂන් එකක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒකට අපි අදාළ ප්‍රතිකාරය කෙරුවොත් අපිට තවදුරටත් ඒක වෙන එක නවත්ත ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරලාට සිස්ටීමිකලි ඩිසීස් එකක් නිසා. ඒ කියන්නේ ඇඟ ඇතුලේ දුවනවා මුළු සිස්ටම් එකේම තියෙන අසනීපයක් ඒක මැනිෆෙස්ට් වෙන්න පටන් ගන්නවා ඇහි. අන්න ඒ වගේ වෙලාවකට අදාළ ප්‍රතිකාරය ඒ ලෙඩේට කෙරුවොත් ඒ කියන්නේ රෝග මූලාරම්භයේ බෙහෙත් කෙරුවම ඒක අතුරු ප්‍රතිඵල නවත්ත ගන්න.